මම කිඩ්නි පේෂන්ට් කෙනෙක්. හරිද? යන්න විදියක් නැහැ ළමයට හොස්පිටල් යනවා කලුබ හොස්පිටල් එකට. දැන් වැලිපිල්ල ඇවි ඉන්නේ. රුපියල් 10ක තෙල් ටිකක් ගහ ගන්න විදියක් නැහැ. රුපියල් බර ගානක නෙවෙයි. මේ කලුබ හොස්පිටල් වැලිපිල්ල ඇවි ඉඳලා. ඔයාලා අවුලකද ඔයාලා? මේ පොලිමේ හිටු වෙන මිනිස්සෙක් මට දැන් තෙල් ටික දෙන්නේ මං ගැන තේරුම් අරගෙන. කුඹුරු කරන්න අමාරුයි කිව්වා තෙල් උකරන්න ලේසි කිව්වා. ඔය එහෙම නැත්නම් එහෙම කිව්වා. කුඹුරු කරන්න අමාරුයි කිව්වා. කුඹුරු කොටන්න ඕනේ කිව්වා. ලංකා ජීවත් වෙන මිනිස්සු විදිහට මේ විදිහට අපි හැමෝම දන්න කාරණාවක් තමයි අපේ රටේ ලොකු තෙල් අර්බුදයක් තියෙනවා. ලොකු කියලා කියන්න හේතුව තමයි මේ වෙනකොට මිනිස්සුන්ට සමහරක් ෂෙඩ් වල තෙල් නැහැ. ගහ ගන්න තමන්ගේ වාහනේට හදිස්සියට ගමනක් යන්න තෙල් නැහැ. ඉතින් මෙහෙව් කාලෙක පොඩි සිද්ධියක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ තමන්ගේ අසනීපයකට බේතක් කරගන්න කළුබෝලි හොස්පිටල් එකේ ක්ලිනික් යන්න ආපු මිනිස්සෙක්ට තෙල් ගහ ගන්න විදියක් නැතිලා තියෙන. ඒකට හේතුව තමයි මේ QR කෝඩ් එක තමන්ට හදාගන්න බැරි වෙලා තියෙනවා. මොකද මම දන්නවා මේ වීඩියෝ එක බලන ඔයාලටත් මේ වෙද්දි සමහර විට ඔයා අලුතෙන් QR කෝඩ් එක හදාගන්න ගියාම this vehicle has been already registered කියලා එනවා. ඒ නිසා ඔයාලට QR කෝඩ් එක හදාගන්න බෑ. මොකද ඔයා ගාව දැන් තියෙන වාහනේ 2022 අවුරුද්දේදී පාවිච්චි කරපු මිනිස්සයා කවුරු හරි කෙනා එයා ගාව එයා ඒ වෙලාවේදී තෙල් ගහ ගන්න QR කෝඩ් එක ඒ කාලේ හදාගෙන තියෙනවා. ඉතින් ඔයාට එයාව කන්ටැක්ට් කරගන්න විදිහකුත් නැහැ. එයාගේ නම්බරයක් ඔයා ගාව ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා ඔයාට QR කෝඩ් එක හදාගන්න පුළුවන් කමක් නැති තත්ත්වයක් උද්දත වෙලා තියෙනවා කෙනෙක් වෙන්න පුළුවන්. කිසිම ඒවා ඉතින් ලොකු සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා අපි ඉස්සෙල්ලා වීඩියෝ එක බලලා. මම කිඩ්නි පේෂන්ට් කෙනෙක්. හරිද? යන්න විදියක් නැහැ ළමයට හොස්පිටල් යනවා කලුබ හොස්පිටල් එකට. දැන් වැලිපිල්ල ඇවි ඉන්නේ. රුපියල් 10ක තෙල් ටිකක් ගහ ගන්න විදියක් නැහැ. රුපියල් බර ගානක නෙවෙයි. මේ කලුබ හොස්පිටල් වැලිපිල්ල ඇවි ඉඳලා. ඔයාලා අවුලකද ඔයාලා? මේ පොලිමේ හිටු වෙන මිනිස්සෙක් මට දැන් තෙල් ටික දෙන්නේ මං ගැන තේරුම් අරගෙන. කුඹුරු කරන්න අමාරුයි කිව්වා තෙල් උකරන්න ලේසි කිව්වා. ඔය එහෙම නැත්නම් එහෙම කිව්වා. කුඹුරු කරන්න අමාරුයි කිව්වා. කුඹුරු කොටන්න ඕනේ කිව්වා. මොන જાතියද කිව්වා. ආණ්ඩුවේ උන් දෙන්නේ නැති මගේ මේ භාව නොදන්න මිනිස්සෙක් දැන් මට මේලා තෙල් ටික දෙන්නේ. මචං thank you ඔයාලට වැඩි ලැබෙන්න ඕනේ ලකිරි. මේ නාදුන්න මිනිස්සු අපිට උදව් කරන්නේ. බැරනම් දාලා ඵලයව. මහලොකුට කිව්වේ QR එක හදා ගන්න. මම මේ ඉන්නේ වෙලිපිල්ලාවේ සිපෙට්කෝ සෙට් එකේ. මේනකොට ලොකු පොලිමක් තියෙනවා. හැබැයි මම මේ වෙලාවේ ආවේ මට QR නැහැ. QR නැතුව මම ආවේ හොස්පිටල් යන්න. මේ ක්ලිනික් පොත. හරිද? වර්තමාන ආණ්ඩුවෙන් කියනවා අපිට QR තෙල් ගහන්න කියලා. හැබැයි QR එකක් හදන්න නැතුව තමයි තෙල් ගහන්න දීලා තියෙන්නේ. ඒ නිසා වැඩ පිළිවෙලක් ඇති ආණ්ඩුව හරිද? කිසිම මේ අසල මම කිඩ්නි පේෂන්ට් කෙනෙක්. හරිද? යන්න විදියක් නැහැ ළමයට හොස්පිටල් යනවා කලුබ හොස්පිටල් එකට. දැන් වැලිපිල්ල ඇවි ඉන්නේ. හරිද? කිසිම පරණේකට ගහන්නත් බෑ. පරණේකට ගහන්න බෑ මිනිස්සු බලාගෙන පොලිමේ ඉන්නවා. එන්න කලින් නම් කිව්වේ කොහොමද? ඔක්කොම පුළුවන් වගේ දන්නවා වගේ. හරිද? දැන් අපි අසරණ වෙලා ඉන්නවා. රුපියල් 10ක තෙල් ටිකක් ගහ ගන්න විදියක් නැහැ. රුපියල් බර ගානක නෙවෙයි. මේ කලුබ හොස්පිටල් වැලිපිල්ල ඇවි ඉඳලා. මේ යාට පහම ගන්නවද? ඔයාලා අවුලකද ඔයාලා? මේ පොලිමේ හිටු වෙන මිනිස්සෙක් මට දැන් තෙල් ටික දෙන්නේ මං ගැන තේරුම් අරගෙන. හරිද? සෙට් එකේ ඇත් කියලා දෙන්න දෙයක් නැහැ කියලා. සෙට් එකට නීති දාලා පොලිසියෙන් හමුදාවේ. ආදි වැඩ කරන්න එපා. එන්න කලින් කිව්වේ කොහොමද? දැන් කියන්නේ කොහොමද? ඒ නිසා කරුණා කරලා ප්‍රශ්න ඇති කරන්න එපා. හරිද? දෙන්න බැරි දේවල් කුඹුරු කරන්න අමාරුයි කිව්වා තෙල් උකරන්න ලේසි කිව්වා. මතකද දන්නේ නැහැ කතා. තෙල් උකරන්න ලේසි කිව්වා. එහෙම නැත්නම් එහෙම කිව්වා. කුඹුරු කරන්න අමාරුයි කිව්වා. කුඹුරු කොටන්න ඕනේ කිව්වා. මොන જાතියද කිව්වා. ඕර දාන්න ඕනේ කියලා. මචං මේ මට දැන් තෙල් ගහන්න දෙන්නේ වෙන මිනිස්සෙක් දෙන්නේ. හරිද? කිසිම මගේ නෑදෑකමක් හිතවත්කමක් ඇති මිනිස්සෙක් මට දැන් තෙල් ටික දෙන්නේ. හරිද? ආණ්ඩුවේ උන් දෙන්නේ නැති මගේ මේ භාව නොදන්න මිනිස්සෙක් දැන් මට මේලා තෙල් ටික දෙන්නේ. හරිද? ආණ්ඩුවක් කරන්න දන්නේ ඒවට එන්න කලින් කිව්වේ කොහොමද? එන්න කලින් කියනකොට එහෙමයි. දැන් මෙහෙමයි. අපෝ මේ හයර් දුවන්න පාටි දාන්න නෙවෙයි. තව ඕනද? ඔව් මේ මචං යාළු කීයක්ද මචං මේ මං ගන්න ඕන. 5ක්. කොයිද දාන්න? කොයිද දීලා. මේ පොලේ වෙන මිනිස්සෙක් දැන් මට මේ එයාගේ QR එක මට දෙන්නේ. එයා චුට්ටක් ගහගෙන. හරිද? තේරුම් ගන්න. බැරි මගුල් නොකරන නොකිය ඉන්න. කයිවාරු ගහන්න එපා බොරුවට. හරි. මචං thank you ඔයාලට වැඩි ලැබෙන්න ඕනේ ලකිරි. මේ මිනිස්සුන්ට තේරෙන අනුකම්පාව මේ මිනිස්සු කවදාකවත් මේ නාදුන්න මිනිස්සු අපිට උදව් කරන්නේ. හරිද? මේවට hina වෙනුත් ඉන්නවා ඇති.
එනකොට කියන්නේ එහෙමයි කරනකොට මෙහෙමයි. බැන්නම් දාලා ඵලයව. මහලොකුට කිව්වේ QR එක හදා ගන්න බෑ. QR එක හදා ගන්න බෑ. QR තියෙන මිනිස්සු පරණ මිනිස්සුත් ඉන්න බෝලින් වල QR වැඩ කරන්නේ නැහැ. කේන්තිනේ මම ළමයිට හොස්පිටල් එක කලබෝවිල්ල කොහොමද කියන්නේ යන්නේ? හරිද? දැන් ඊයේ QR එක මහත්තයෝ දෙහා ගැහුවා ලිමිට් එකට අපි එහෙමනේ කමන්නේ ගහගත්තානේ. දැන් අපි හන්දිය දුවනවා ඒත් අපි කවදාක කරදර ගන්න නැහැ පොලි මේක දන්නවනේ මේ මිනිස්සු. අද මට හොස්පිටල් යන්න ඕන නිසා. කේන්ති ඔය මරණක ලාභයි. තෙන්කි බජන් ලොකු දව්වක් කරේ. අපිට පේන ඇති මෙතන මේ වැලිපිල්ලෑවේ සිපෙට්කෝ ෂෙඩ් එක තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ මිනිස්සයා කිඩ්නි පේෂන්ට් කෙනෙක්. එයාට ක්ලිනික් එකට යන්න තියෙනවා උදේ 9ටද 9 මාටද කළුබෝල හොස්පිටල් එකේ තියෙනවා. කියන්නේ ඉතින් රුපියල් 1000ක තෙල් ටිකක් ගහ ගන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොලිමේ ඉන්න වෙලා තියෙනවා සහ ඉතින් මෙයාට QR කෝඩ් එක නැති නිසා තෙල් දෙන්නත් බෑ කියලා තියෙනවා. පස්සේ ඉතින් මේ මිනිස්සයා එතන තෙල් ගහ ගන්න ආපු කට්ටියකින් ලීටරේ හරි මිලිලිටර 500 මිලිලිටර 500 හරි එකතු කරගෙන තෙල් ගහගෙන යන සිද්ධියක් තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ආපු මිනිස්සුත් පොලිමේ දෙගෙනත් සමහර මේ ආණ්ඩුවට බයිනවට පේනවා ඇති මුන් කිව්වේ මොනවද කුඹුරු කරන්න මේ බැයි නම් තෙල් බෙදන එක කොහොමත් කරගන්න බෑ අරකයි මේක කියන්නේ තෙල් බෙදනවා කියන එක තමයි ලේසිම බිස්නස් එක තෙල් බිස්නස් එක කියන්නේ මේ ඒකවත් හරියට කරගන්න බැරුව කුඹුරක් කියන එක කරගන්න බෑ අරකයි මේක කියලා ඒ දවස්වල හේරුව එකේ මොකක් හරි වැඩසටහනකට ඇවිල්ලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කිව්වා ඒ දේවල් එහෙම මෙතන මිනිස්සු මතක් කර කියනවා පේනවා ඉතින් කොහොමද ඒවා ලංකාව මේ යන විදිහට ගියොත් ඇත්තටම ලොකු ආය පාරක් උද්දමන තත්ත්වයක් කෙසේ වෙතත් බරපතල තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා තමයි කියන්නේ. එහෙම වෙන්න එපා කියලා කියනවා. මොකද හේතුව අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා තාම අවුරුදු 2කමාරක් වගේ කාලයක් එන්නේ. ගෝඨාභය රාජපක්ෂ 2019 දෙසැම්බර් නොවැම්බර් වල ජනාධිපති වෙලා 20 21 22 වෙනකොට මිනිස්සු වෙලෙව්වා. ඒ කියන්නේ අවුරුදු 2යි මාස 2-3ක් තමයි ජනාධිපතිකම් කරේ ගෝඨාභය. ඉතින් අන්තිමේදී අනුර කුමාර දිසානායකටත් ඒ දේ වෙයිද කියලා බයක් තමයි තියෙන්නේ. මොකද හේතුව ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මේ අර්බුදයේ මාවසී නිර්මාණය කරන ලද්දක් නොවේ වගේ දැන් ඒ වගේ ප්‍රකාශ කරන්න පටන් ගන්න තියෙනවා ටික ටික අපේ අනුර කුමාර දිසානායක ජනාධිපති. මොකද ඊයේ වෙලේ දැකිලා තිබ්බ වල දකින්න ඇති මම තෙල් මිල වැඩි කරන්නේ මගේ පෞද්ගලිකත්වයේ මේක මගේ බිස්නස් නෑ මට තෙල් මේ ලින්ක් නෑ අරකයි මේකයි කතාව. ඉතින් ඒවා කියන්න අවශ්‍ය නැති කතාව විදිහට තමයි මිනිස්සු විදිහට අපි නම් දකින්නේ. ඉතින් කොහොම හරි ආය පාරක් අර 2022 වගේ ප්‍රපාතයකට රටවට්ටන්නේ නැතුව ගොඩ අරගෙන මේ රටේ තත්ත්වය තැනකට ගේන්න පුළුවන්කම ලැබෙයි කියලා විශ්වාස කරනවා. මොකද ඒ දවස් අනුර කුමාර දිසානායක කිව්ව දෙයක් තමයි රටේ ලෝකේ මොන යුද්ධ මොන විදිහට තිබ්බත් තෙල් වරායට ගෙනල්ලා බාන මිලක් තියෙනවා. ඊට පස්සේ තෙල් වල මිල වැඩි වෙලා තියෙන්නේ බද්දේ හෙට මෙහෙට ඇඩ්ජස්ට් කරලා අපිට තෙල් ඒ කියන්නේ හරි ගානකට මිනිස්සුන්ට හැමදාම දෙන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන කතන්දරේ. ඉතින් ඒක ඒ විදිහට කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. කෙසේ වේවා මේ සම්බන්ධව ආදරණ අදහසක් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ එකට තනියම ලයික් කරන්න channel එක තනියම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා. එකක් දේශපාලනය ක්‍රීඩා අපරාධ කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න MyTV YouTube channel එක දැන්ම subscribe කරන්න.